හායි කොහොමද? දැනටමත් ඔයාලා දන්නවා මගේ thumbnail එක දැක්කම අද මම කොහෙද යන්නේ කියලා. දැන් මං ඉන්නේ දෙල්තොට ටවුන් එකේ. අද මම පිකෝටර් ස්ටේජ් 2 යනවා. ඉතින් ඔයාලා මගේ පිකෝටර් ස්ටේජ් 1 වීඩියෝ එක බලන්න ඇති. හන්තාන to ගලහා. අද යන්නේ ගලහට ලෝල් කඳුර. මේ ස්ටේජ් එක අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක ගලහ ඉඳන් දෙල්තොටට වෙනකම්, ඊට පස්සේ දෙල්තොට ඉඳන් ලූල් කඳුරට වෙනකම්. ගලහ ඉඳන් දෙල්තොටට එනකම් පාර මේන් රෝඩ් එක හරහා සහ පොඩි ගම් හරහා තමයි වැටෙන්නේ. ඉතින් මම කෙලින්ම දෙල්තොටට වෙනකම් බස් එකේ ඇවිල්ලා දෙල්තොට ටවුන් එකෙන් බැස්සා. බැහැලා චුට්ට දුරක් ආපහු ගලහ පැත්තට එද්දි ටවුන් එකේ අර මේන් රෝඩ් එක පේනවා. මීටර 50 විතර ගලහ පැත්තට එද්දි අනතර ලයිට් කනුවේ ඇරෝ මාක් එකක් මාක් කරලා තියෙනවා. එතනින් උඩට මෙන්න මේ පාරේ යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු පිකෝටර් ස්ටේජ් 2 කොච්චර ලස්සනද කියලා. මේ යන මගට මම තව විස්තර කියන්න සහ ලස්සන තැන් තියෙනවනම් අපි නැවතිලා ඒවා ගැන කතා කරමු. ඒ ලස්සන බලමු. ඉස්සරහට යමු එහෙනම්. පාරේ චුට්ට දුරක් උඩට එද්දී ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆයිනස් කැලේ. ෆයිනස් කැලේ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. පාරම කූල්. අර ටවුන් එක මැද්දෙන් ආපු ටික සෙනගය ഘോഷාකාරී පරිසරයෙන් මිදිලා යන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතනත් ඔයාලට පේනවා ඇති ඇරෝ මාක් එකක් දාලා තියෙනවා. පාරේ යන්න තියෙන්නේ මේ පැත්තට. පරිස්සමෙන් ඉස්සරහට ගිහිල්ලා විස්තර කතා කරමු. තව ලස්සන තැන් ගොඩක් ලස්සන තැන් ඉස්සරහට හම්බෙයි. ආපහු ඔයාලට මෙන්න මේ සයින් මාක් එකෙන් මේ පැත්තට හැරෙන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අර ඈත දෙල්තොට ටවුන් එක. යම්
ෆයිනස් කැලේ මෙන්න මෙතනින් ඉවර වෙනවා. ලස්සන බලු කුක්කයක් ඉස්සරහට දුවන් ඇවිල්ලා ආපහු දුවගෙන ගියා. මම මෙතනින් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. නිකම් පැන් හපන්න නෙමෙයි නිකන් ආව පිටිපස්සේ. මේ ටික නම් පොඩ්ඩක් විතර කැලෑව. පරිස්සමෙන් යන්න ඕනේ. හරි. කැලේ ටික ඉවර වෙලා මෙන්න මේ ඈතින් පෙනෙන ලස්සන view එක බලා ගන්න පුළුවන්. දැන් නම් ටිකක් ඕපන් ඒරියා එකට ඇවිල්ලා ඉන්නේ. ඉදිරියට ඉස්සරහට ගිහලා අපි මේ ට්‍රේල් එක ගැන වැඩි විස්තර කතා කරමු. දැන් මේ පාරේ අපි ඉස්සරහට යමු. තව ලස්සන view points හම්බ වෙනවා. දැන් නම් හොඳටම මහන්සි. වෙලාව ගත්තත් 12:00යි. ට්‍රේල් එක පටන් ගත්තේ 11ට. නෑ 11:00ට විතර. මූණ පොඩක් හොදගත්තට පස්සේ අර තිබ්බ මේ මහන්සි ගතිය ටිකක් අඩු වුණා. මේ අවුව ටිකක් සැර වැඩි. බලන්න ඔය වටේ පේන view එක අවුව වුණත් මාරම ලස්සනට view එක පේනවා. චුට්ටක් අර වැහි මන්දාරම් වගේ තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මේ මීදුමත් එක්ක ඒ vibe එක විඳින්න පුළුවන් හින්දා. දැන් නම් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. තව ටික දුරක් යන්න තියෙනවා. මාරම ලස්සනයි වටපිටාව. පොඩ්ඩක් රස්නේ. අපි ඉක්මනට යමු. දැන් මං ඉන්නේ දෙල්තොට view point එකේ. දැන් ඉස්සලාවේ මෙතන පල්ලෙහා අර ෆයිනස් කැලේ මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම උඩට තමයි ආවේ. දැන් මේ තියෙන්නේ දෙල්තොට view point එක. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පිටිපස්සේ දෙල්තොට නගරය මාරම ලස්සනට පේනවා. දැන් මම මෙන්න මේ පාරේ තමයි ආවේ. ට්‍රේල් එක අද තව කට්ටියක් යනවා ඈත. පේනවා ඇති.
ඉතින් කොහොමද ළමයි මේ view එක අවුව තමයි යන්නේ එපා වෙන්නේ. මෙතෙන්ට වෙලා ඉතින් ටිකක් වෙලා ඉඳලා අපි ආවොත් ඉස්සරහට යමු. රෑත තව පොලින කෙනෙක් යනවා. වලට පේනවා ඉතින්. හරියන්නේ. මම ඉතින් ටිකක් මෙතන හිටියා view එකත් බලාගෙන දැන් ආයෙ අවුව වැටුණා. ඉස්සෙල්ලා නම් අවුව තිබුණ නැහැ ගොඩාක්. දැන් උඩට යමු. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ යන ගමන් මේ අපි මේ ක්‍රිකට් රට ගැන විස්තර ටිකක් කතා කරමු කියලා. දැන් තමයි මෙතන මම හිතන්නේ අවස්ථාව. මොකද අර තිබ්බ අමාරුම හරියත් ඉවරයි. දැන් මේ ටික ඉස්සරහට යන්න තියෙන්නේ. ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක දැක්කම ඒකේ තිබුණා අපි ගියා පිකෝ ට්‍රේල් ෆස්ට් ස්ටේජ් එක හන්තානේ ඉඳන් ගලහ වෙනකම්. එතකොට මම ඔයාලට කිව්වා මොකද මේ පිකෝ ට්‍රේල් එක කියන්නේ ස්ටේජස් කීයක් තියෙනවද දුර කීයද ඒ ඔක්කොම ටික කිව්වා. දැන් මේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 2 එකේ අපි යන්නේ ගලහ ඉඳන් ලූල් කඳුරනේ. එතකොට මේක අර මම කිව්වත් වගේ මේ පිකෝ ට්‍රේල් 2 එකත් අපිට සබ් ස්ටේජස් දෙකකට කඩන්න පුළුවන්. එකක් ගලහ ඉඳන් දෙල්තොට ටවුන් එකට වෙනකම් අනිත් එක දෙල්තොට ඉඳන් ලූල් කඳුරට වෙනකම්. එතකොට අපිට මේ ට්‍රේල් එකේදී මැක්සිමම් ඉලවේෂන් එකකට යනවා මීටර 1402ක් උසට මුහුදු මට්ටමේ ඉඳන් සහ මේ ට්‍රේල් එකේ ඉලවේෂන් ගේන් එක වෙන්නේ මීටර 853. එතකොට සාමාන්‍යයෙන් මේ ට්‍රේල් එකේ දුර ආසන්න වශයෙන් කිලෝමීටර 14.7ක් විතර තමයි වෙන්නේ. ක්ලයිමේට් එක අද නම් සනී ක්ලයිමේට් එකක් තියෙන්නේ. පරිසරය මාරම ලස්සනට පේනවා. ඔයාලට එතන ඉස්සරහින් කොණ්ඩගල බලන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්නම්. අර තියෙන්නේ කොණ්ඩගල මවුන්ටන් එක. කොණ්ඩගල කන්ද. එතකොට ඒක හයික් කරන්නත් පුළුවන්. අද නම් මං හිතන්නේ නැහැ වෙලාවේ හැටියට මට ඒක හයික් කරන්න පුළුවන් වෙයි කියලා. මේ ලූල් කඳුර කියන්නේ ඔයාලා දන්නවා ඇති ජේම්ස් ටේලර් කියන ජේම්ස් ටේලර් මහත්තයා තමයි පළවෙනි තේ පැලේ ලංකාවට අරගෙන ආවේ. එතකොට එයා ඒ තේ පැලේ හිටෙව්වේ මේ ලූල් කඳුර වතු යායේ. එතකොට එයා තමයි පළවෙනි ටී ෆැක්ටරි එක ලංකාවේ ඕපන් කරේ. ලූල් කඳුර ටී ෆැක්ටරි එක. දැන් අපි මේ යන්නේ ලූල් කඳුර ටී එස්ටේට් එක බලන්න. අර බලන්නකො ළමයි පිටිපස්සේ පේන ටවුන් එක මාරම ලස්සනයි. දැන් නම් ක්ලයිමේට් එක පොඩ්ඩක් චේන්ජ් වෙලා සීතලකුත් එනවා වැහි කළුවකුත් තියෙනවා. ඉක්මනට යන්න ඕනේ. දැන් වෙලාව 2:00ටත් කිට්ටුයි. පිටක් ගාලා මේ ටික යමු. දැන් පොඩ්ඩක් ආයේ අර මේ එලිමහන් නැට තිබ්බ view එකේ කැලේ පැත්තට ආවා. ටක් ගාලා යන්න. පරිස්සමට යන්න ඕනේ මඩ වෙලා. දැන් ඉතින්
ඒ කැලේ පාරේ එළියට ආවම මෙන්න මේ වගේ ලස්සන හිව්වක් තමයි හම්බෙන්නේ. මේ දෙන්නේ ටී එස්ටේට් එකට පටන් ගන්න තැන. මෙතන ඉඳන් ඉස්සරහට යන චුට්ට මහන්සි අර ටික මේ ඉක්මනට ආවා. වයි මන්දාරමත් වගේ හින්දා මේ ටිකත් යමු. මෙතනට ආවට පස්සේ කොණ්ඩගල මේ හොඳට පේනවා. කොණ්ඩගල හයික් කරන්න යන්නත් පුළුවන්. අපි දැන් ආවේ මෙන්න මේ පාර දිගේ. ඊට පස්සේ අන්න අර කඳු ටික පාස් කරගෙන තමයි මෙතනට වෙනකන් ආවේ. මෙතන ඉඳන් ඉස්සරහටත් ඉතුරු ටික යමු. මෙතෙන්ට වෙනකන් ආවට පස්සේ දැන් මම මේ පාර දිගේ ආවේ. මෙතන තියෙනවා ජේම්ස් ටේලර් සීට් එකට යන පාර. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. කතාව කියන විදිහට නම් ජේම්ස් ටේලර් එතන ගල් බංකුවක් වගේ එකක් තියෙන්නේ. මේ එතන ඉඳගෙන තේවතු දිහා බලාගෙන මේ කල්පනා කර කර ඉතින් හිටියලු කියලා තමයි කියන්නේ තේ ෆැක්ටරි එකක් දාන්න. ඉතින් මෙතනින් උඩට ඒකට යන්න තියෙන්නේ. මෙතනට වෙනකන් ආවට පස්සේ ඔයාලට මෙතනින් උඩට මෙතන මාක් කරලා තියෙනවා. මෙතනින් උඩට යන්න පුළුවන්. මෙතනින් උඩට කොණ්ඩගලට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් යන්න පුළුවන්. මෙතන ජේම්ස් ටේලර් බංග්ලෝ එක බලන්න යන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා වෙල් එක බලන්න යන්න පුළුවන්. සහ පිගෝ ට්‍රේල් එකේ ලෑන්ඩ්මාර්ක් එක තියෙන්නේ. එතනින් මෙහෙට. දැන් අපි ඒ පැත්තට යමු. මොකද කොණ්ඩගලයි මේ බංග්ලෝ එකයි බලන්න යන වෙලාව දැන් මදි. ඒක නිසා අපි පිකෝ ට්‍රේල් එක එන් කරන්න මේ පාර දිගේ ඉස්සරහට යමු. දැන් නම් ඔයාලට උනත් පේනවා ඇති අර දවල් තිබ්බ ක්ලයිමේට් එක නෙමෙයි. දැන් පොඩි කූල් ක්ලයිමේට් එකක් එක්ක පරිසරය පොඩ්ඩක් අඳුරු වෙලා දිනවා. ඒක නිසා වහින්න කලින් ඉක්මනට යමු. මං හිතන්නේ මෙතනින් තව ටික දුරයි යන්න තියෙන්නේ. ඒ ටිකත් ගියාම පිකෝ ට්‍රේල් එක ස්ටේජ් 2 හන්තානේ ඉඳන් ගලහ ඉඳන් ලූල් කඳුරට වෙනකන් ඉවරයි. එන්නේ මේ ට්‍රේල් එක මාරම ඔයගලන්ට යන්න ලේසි. හැබැයි අර පිකෝ ට්‍රේල් ස්ටේජස් මං කිව්වේ 22ක් තියෙනවනේ. ඒතර එකෙන් පළවෙනි ස්ටේජ් එක ගොඩක් ඊසි යන්න. මේක ඇවිල්ලා මොඩරේට් ලෙවල් එකේ තියෙන්නේ. පොඩක් අර කැලේ පාරෙන් එහෙම එන්න තියෙන හින්දා මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකේ තියෙන්නේ. මෙන්න මේ බෝඩ් එක ළඟට ආවට පස්සේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 2 ගලහ ඉඳන් ලූල් කඳුරට වෙනකන් ස්ටේජ් එක ඉවර වෙනවා. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න මේ වගේ ආසන්න වශයෙන් කිලෝමීටර් 15ක් කියමුකෝ. කිලෝමීටර් 15ක පාගමනක් ඇවිල්ලා බලන්න හිතන තරම් ලේසි නැහැ. හැබැයි විනෝදයි. ආස හිතේ આવොත් ආයෙ එන්න. ඉතින් මේ ස්ටේජ් එකෙන් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලත් එන්න මේ ලස්සන පරිසරය විඳින ගමන් පරිසරය ආරක්ෂා කරගෙන පිකෝ ට්‍රේල් එකක් ගිහිල්ලා බලන්න. ඉතින් ආයෙමත් ට්‍රේල් එකේ තව ස්ටේජ් එකක් ඉක්මනට යන බලාපොරොත්තු ඇතුව මම මේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා. එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝම පරිසරයෙන් ඉන්න. ආයෙ හම්බෙනකම් බයි බයි.
thank you. නිකන්ද දෙන්නේ? මේක ඇති. Thank you. Bye.